අද මම හදන්න යන්නේ sugar snap peas dish එකක්. මේක හරි ඉක්මනට අපිට හදාගන්න පුළුවන් විනාඩි 10කින් විතර. ඉස්සෙල්ලා මම මේ වගේ පෑන් එකක් ලිපේ තියලා තෙල් එකතු කරගන්නවා. තෙල් ටික රත් වෙගෙන එනකොට පොඩියට කපාගත්ත සුදු ලුණු එකතු කරනවා. අපි මේ සුදු ලුණු ටික golden brown වෙනකම් බෙද ගන්න ඕනේ. ඒ වගේම අපි sugar snap peas අර බෝංචි වල නූල් අරිනා වගේ දෙපැත්ත කඩලා නූල් ටික අරගන්න ඕනේ. අරගෙන හොඳට හොද ගන්න ඕනේ. දැන් මම හොදාගත්ත snap peas ටික මේ pan එකට එකතු කරගන්නවා. අපි මේ snap peas ටික විනාඩි 7ක් 8ක් විතර මේ විදිහට උයා ගන්න ඕනේ. දැන් මම pan එකට එකතු කරගන්නවා soy sauce ටිකක්. අපි මේකට ලුණුත් අවශ්‍ය ප්‍රමාණයට එකතු කරන්න ඕනේ. ඊළඟ මම එකතු කරගන්නවා sesame oil ටිකක්. විනාඩි 8ක් විතර මම මේක කුක් කරගත්තා. දැන් ලිප ඔෆ් කරනවා. ලිප ඔෆ් කළා මේ විදිහට අපි ඩිෂ් එකකට බෙදාගමු. ඉතින් මේ විදිහට හදාගත්ත ඩිෂ් එකක් ඕගොල්ලන්ට ස්ටීම් රයිස් එක කන්න පුළුවන්. ඊළඟට මම sesame seeds ටිකකුත් මේ විදිහට උඩින් එකතු කරගන්නවා.